කකුල් දෙක දැන් මැන්ඩියට වගේ ඉන්නේ මෙහෙම. හරි? ඉන්නේ ඒක එහෙම තියෙද්දි කකුල් තා පාත් කරනවා මෙයා හොඳට. පාත් කළා මේ ඩිස්ක් එක ගාවනවා මේකේ. ගෙල මෙහෙම යවනවා. මම යවන්නේ නැහැ මෙතනින්. ආයෙස් සිරා වැඩක් කරන්නේ හරි. කකුල් දෙක නන්නත් ආරයි දැන් හරි. ඊට පස්සේ ඌ ඒක නිකන් ඉන්නේ මේක හැම උදේකම මතක් වෙන්න ඕන. ප්‍රධාන මාතෘකාව ලියන්න වෛරසවල ගුණණය තමයි මේක නම් ඔයාලා O level මට්ටමෙත් ඉගෙන ගන්නවා. හැබැයි දැන් තමයි ඔයාලට හොඳටම මේක තේරෙන්න ඕන. ආගන්න දැන් තමයි මේක හොඳටම තේරෙන්න ඕන ඔයාලට. බලගන්න. දැන් හිතන්න මෙහෙම වෛරසයක් බැක්ටීරියාවක් ඉන්නවා කියලා මෙහෙම. බැක්ටීරියාව මේ වගේ කොයි වගේද? හිතමු මෙහෙම. හරි. ඔන්න මෙයා ආවා. දැන් ඉන්නවා මේක උඩ. ගෙනෝම් එක තියාගෙන. මෙයා කරනවා මෙහෙම වැඩක්. මේ ඩිස්ක් එක පහළට දාලා, ඒ කියන්නේ කකුල් දෙක දැන් මැන්ඩියට වගේ ඉන්නේ මෙහෙම. හරි? ඉන්නේ ඒක එහෙම තියෙද්දි කකුල් තා පාත් කරනවා මෙයා හොඳට. හරිද? පාත් කළා මේ ඩිස්ක් එක ගාවනවා මේකේ. හරිද? ඊට පස්සේ මේ බලන්නකො මේ ළමයි. දැන් ඔන්න මෙයා ඉන්නේ මෙහෙම. හැබැයි ඩිස්ක් එකේ ගාවලා නිකන් ඉන්නේ. එයා ඒ ඩිස්ක් එක මැද්දෙන් අර ගෙල මෙහෙම යවනවා. මම යවන්නේ නැහැ මෙතනින්. හරි? යවනවා. තේරුණාද? ඩිස්ක් එක එතන තියලා තද කරනවා අර. එතකොට මේ ගෙලෙන් මෙන්න මේ බිත්තිය සිදුරු වෙනවා. ආයෙස් සිරා වැඩක් කරන්නේ හරි. ඔන්න ඔහම. කකුල් දෙක නන්නත් ආරයි දැන් හරි. හරි? ඊට පස්සේ ඌ ඒක නිකන් ඉන්නේ අර ඇතුලේ තිබ්බ ගෙනෝම් එක චුරුස් ගාලා ඇතුලට විදිනවා. යකෝ මට මේක හැම උදේකම මතක් වෙන්න ඕන. සෑම උදෑසනකම. එතකොට ඔන්න ඉද්දා. එක තමයි දෙවෙනි පියවර. ඊට පස්සේ මේ ගෙනෝම් එකේ ආධාරයෙන් හොඳට ගන්න. මේ ගෙනෝම් එක ඉස්සෙල්ලාම වෙන්නේ මෙයා රෙප්ලිකේට් වෙනවා. මේ ඉන්න ගෙනෝම් එක ප්‍රතිවලිත හද DNA අණු ගොඩ හදනවා මේක ඇතුලේ. මේ බලන්න මේ. මේකේ සෑහෙන් හදනවා මෙහෙම. අන්න ඒකයි අර අපේ ඒගොල්ලන්ගේ වෙනස. හරි. එතකොට අපි සෑහෙන තින තැනකට ගෙනෝම් එකතු කරනවා. ඒක ගෙනෝම් එක තුල සෑහෙන් හදා ගන්නවා. ඊට පස්සේ මේ ඒවම හරි තව මේ ගෙනෝම් එකෙන් මෙන්න මේවා මේ කැප්සිඩ් ගොඩ හදා ගන්නවා. දැන් මෙයා හදා ගන්න එපැයි මේ. හරිද? හරිද?
බලා ගන්නකො මේ ළමයි ඊට පස්සේ මේ ගෙලවල් හරිද ඊට පස්සේ මඩලවල් කො බලන්න මේක බැලෙන්න ඕන හරි ඊට පස්සේ දැන් ඔන්න දැන් මේගොල්ලෝ උමනා බොඩි පාර්ට්ස් එක හදාගත්තා දැන් තියෙන්නේ මේගොල්ලන්ට මේක ටික ආගෙන තව මේ මදිනේ මේ කකුල් ලෙපෙයි ඔක්කොම හදා ගන්නවා මේක ඇතුලේ පස්සේ ඇසෙම්බල් කරනවා මේකේ ඔන්න හැදෙනවා මේ පොඩි එවුන් දාස් ගාණක් හැදෙනවා දැන් මේ වගේම දෙයක් අපේ සෛල ඇතුළෙත් වෙනවා කියලා මතක තියාගන්න හරි ඇඟේ වැඩේ තියෙන වෛරස් වෙනස් බර තොගයක් හැදෙනවා දැන් ඊට පස්සේ මේගොල්ලෝ මේ බිත්තිය පුපුරගෙන එළියට එනවා හරිද ඔහොම මේ ඇතුළෙත් ටිකක් ඇඳගන්න හරි එතකොට ඔයාලට වෙන වැඩක් ඇත්තේම නැත්නම් ඇතුළේ තව ගොඩක් අඳ ගන්න. හරි? ඔය වගේ තමයි වෙන්නේ. හරි සරලයි මේ 1 2 3 4 5. අපි මේකට කියනවා වෛරස් වල ජාරක ජීවන චක්‍රය කියලා. හයින් කියන නම ජාරක ජීවන චක්‍රය. ඒකෙදි අර මේ එයා ආව සෛලය විනාශ වෙනවා. පිපුරවාගෙන තමයි එළියට එන්නේ. තව තියෙනවා කට්ට කපටි වැඩක්. ඇවිත් ඒ සෛලයේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලම මේවා හදාගෙන සෛලය පුපුරවා ගන්න නැතුව හිමීට එළියට යනවා. සෛලය සතුටින්. හැබැයි පුපුරවගෙන එළියට ගියාට පස්සේ ඒ සෛලයේ තිබ්බ මොනවද නැත්තේ? අර තිබ්බ ඇමයින මම්ල අරමේ ඔක්කොම නෑ. ඉතින් ඒත් මැරෙන්න වෙනවා. තේරුණාද? සෛලය පිපිරලා නෑ හැබැයි. සතුටින් මැරිලා. එහෙනම් මතක තියාගන්න කොහෙන් ආවත් මොන වැඩේ ආවත් කරන්නේ බලු වැඩේ. එතකොට ඒ දෙවෙනි එකට අපි කියනවා ඇත්තම කතාව මේ ව්‍යංශ ජනක. කොබන් හයියෙන් කියන නම? ව්‍යංශ ජනක ජීවන චක්‍රය. එතකොට ජීවන චක්‍ර ආකාර දෙකයි. මොනවද පළවෙනි එක? පළවෙනි එක මතක නෑ නේද? මොකද පළවෙනි එක? ජාරක ජීවන චක්‍රය. දෙවෙනි එක ඒ ලෙවල් මට්ටමේදී ඉගෙන ගන්නේ පළවෙනි එක විතරයි. ඒක තමයි ඔය. හරි? එච්චරයි. ලියමු ඈ.